මේ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම පින්වත්නි එසේ මෙසේ දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ කොල්ලේ පාර යන වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් මහ පාරේ දන ගහලා අත් දෙක දොහොත් මුදුනේ තියලා වන්දනා කරනවා. එයා බුදුරජාණන් වහන්සේ දැකීමෙන් සන්තෝෂයටපත් වුණා, පැහැදීමටපත් වුණා. මේ දන ගහගෙන වඳින කොල්ලාව දැක්ක වෙලාවේ බුදුරජාණන් වහන්සේට සිනහ පහළ වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ පිටුපසින් ඉඳගෙන අහනවා, ස්වාමීනි ඒ සිනහ පහළ කළේ කොහොමද? ආනන්ද ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් ඉඳගෙන මේ සිනහ පහළ වීම දැක්කේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගෙන් සිනහ පහළ වෙද්දී සිරි මුව මඩල විවෘත වෙලා උන්වහන්සේගේ ඉදිරි පෙළ දත් ටිකෙන් සුදු බුදුරැස් විහිදෙනවා. ඒ සුදු බුදුරැස් හිස වටා තුන් වාරයක් කරකැවිලා හිස මුදුනින් අතුරුදහන් වෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඇයි කියලා අහපුවම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආනන්ද පේනවද බුදුරජාණන් වහන්සේ ඉස්සරහා දන ගහගෙන ඉන්න මේ තරුණ කොල්ලා, වැඳගෙන ඉන්න කොල්ලා. බුදුරජාණන් වහන්සේට පැහැදුණු සිතින්ම මේකේ විපාක කොච්චරක්ද කියනවා නම් මෙතන ඉඳන් කල්ප 84ක් යනකම් මේ කොල්ල දුගතියට වැටෙන්නේ නැහැ, සුගතියම පමණයි. කල්ප 84කට පස්සේ වටංශක කියලා පසේ බුදුවරයෙක් වෙලා මේ සංසාර ගමන නිමා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බලන්නකො පින්වත්නි, බුදුවරයෙක් කෙරෙහි පැහැදීම මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා.